හත් මාළුව මොකද්ද කියලා. මම මගේ අම්මගෙන් අහුවම අම්මා කිව්වා සීයාගෙන්ම අහගන්න කියලා. අද අපේ සීයලා අපේ ගෙදර මොකද අවුරුද්ද නිසා. මම සීයව අල්ලගෙන ඕගොල්ලන්ට කියලා දෙනවා මොකද්ද හත් මාළුව කියන්නේ. සීයා මොකද්ද හත් මාළුව කියන්නේ? හත් මාළුව කියන්නේ පුතේ අලුත් අවුරුදු කෑම මේසෙට එකතු වෙන කෑම. ඉලවලුවක් ඇටියට. දැන් උඟක් වෙලාවට හත් මාළුව හැදෙන්නේ සපරගමු පළාත ආශ්‍රිතව තමයි ගොඩක් තියෙන්නේ. අනිත් පළාත් වලත් නැතුව නෙමෙයි. නමුත් මූලික වශයෙන් සපරගමුවේ හැම ගෙදරකම අලුත් අවුරුද්දට හත් මාළුව හැදෙනවා. හත් මාළුව කියන්නේ නිර්මාංශ ආහාරයක්. ඒකට මුකුත් තේම මාංශ වර්ග ආල් නැසන් කරෝල මාළු මුකුත් එකතු වෙන්නේ නැහැ. දැන් අපි කෑම මේසේ මේ අපි මේසේ උඩ තියෙනවා හත් මාළුවට අවශ්‍ය ආම්පන්. මේක තියෙනවා වම්බටු. ඊට පස්සේ අලු කෙසෙල්. කිරියයි. ඊට පස්සේ තියෙනවා කජු. ඊට පස්සේ වට්ටක්ක දනු. මෑ කරල් කොස්සැට. මේම හතක් තියෙනවා. මේ හත සමහර වෙලාවට සමහර පළාත් අනුව ඒ පළාතට ආවේනික එළවලු වර්ග යොදා ගන්න ඕන හින්දා වෙනස් වෙනවා. සමහර මාතලේ පැතිවල වගේ කහට කියලා ගස් වර්ගයක් තියෙනවා. ඒකේ මල් තියෙනවා. ඒව රසවත් ව්‍යංජනයක්. ඒගොල්ලෝ ඒ කහට මේ මලුත් මේකට එකතු කරනවා. සමහර තැන්වල තිබ්බටු එකතු කරනවා. එතකොට සීයා ඇයි මේවට වෙන එළවලු දාන්න බැරි? වෙන එළවලු දානවා. එක එක පළාත් වල ඇටියට පළාත් වලට ආවේනික එළවලු වර්ග මේකට සමහර අය පරිප්පු දානවා, මුංගට දානවා, සමහර අය තිබ්බටු දානවා, සමහර අය තම්පලා දානවා. ඒ වගේ එක එක පළාත් වලට වෙන් වෙච්ච එළවලු වර්ග මේකට එකතු වෙනවා. සාමාන්‍යයෙන් අපේ පැත්තේ සපරගමුනේ නම් මෙහෙම තමයි හත් මාළුව හැදෙන්නේ. හත් මාළුව ගුණයිද සීයා? හත් මාළුව හරිම පෝෂ්‍යදායක ගුණදායක කෑමක්. ඒ විශේෂත්වය තමයි අවුරුදු කාලෙට අපි වැඩිපුරම කන්නේ පිටි වර්ග, සීනි වර්ග, තෙල් වර්ග සහිත ආහාර. ඒ නිසා මේ ආහාරය සමබර කරගන්න මේ හත් මාළුව විශේෂයෙන්ම උපකාරී වෙනවා. මේ හත් මාළුවේ තියෙනවා ඇට වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග. මේ සියලු දේවල් මේකට එකතු වෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා රස, විවිධ රස, පැණි රස, තිත්ත රස, කහට රස. මේ හැම රසයක්ම මේකට එකතු වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙනවා ප්‍රෝටීන්, khනිජ ලවණ, ඒ සියලු දේවල් තියෙනවා. ඒ කියන්නේ මේක ඊටාම ගුණදායක, පෝෂ්‍යදායක ආහාරයක්. මේ අනිත් ආහාරවල තියෙන යම් යම් අගුණ දේවල් තියෙනවා නම් ඒක ගුණදායක කරන්න මේ හත් මාළුව විශේෂයෙන්ම එකට එකතු වෙනවා. මේ හත් මාළුව අපි හදලා කෑම මේසෙට තියලා පවුලේ වැඩිහිටියා මේ හත් මාළුව සහ කිරිබත් බෙදාගෙන සියලු දෙනාට කවලා තමයි වෙන කටයුතු ආරම්භ කරන්නේ. ඊළඟ සැරේ අපි අත්තමත් එක්ක ඉඳගෙන මම ඕගලන්ට ආයි කියලා දෙන්නම් මොකද්ද හත් මාළුව කියන්නේ කියලා. ඕගලන්ට හත් මාළුව කන්න ඕන නම් අපේ ගෙදරටම එන්න.